ඔයත් සමාජයට පිවිසෙන්න බයද? ඔයා ජීවිතේ කවදම හරි පිරිසක් ඉස්සරහා හිටගෙන කල්පනා කරලා තියෙනවද? මම දැන් කතා කළොත් මිනිස්සු hina වෙයිද? මගේ ඇඳුම හරි නැද්ද? මම කියන දේ වැරදුනොත් යාලා මොනව හිතයිද? ඉතින් එහෙම හිතලා කතා කරන්න තිබුණ අවස්ථාවක් අතහැරලා තියෙනවද? අලුත් යාළුවෙක් හඳුනා ගන්න තිබුණ අවස්ථාවක් මග හැරලා තියෙනවද? සමාජයට යන්න බයයිද? නැත්තම් රැකියාවක ඉන්ටර්විව් එකකට ගිහින් Taman දන්න හැම දෙයක්ම අමතක වෙලා වගේ දැනලා තියෙනවද? එහෙමනම් මේ වීඩියෝව ඔයා වෙනුවෙන්මයි. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලන්න මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. අපි හැමෝම අපේ ජීවිතේ එක වතාවක් හරි සමාජයට බය වෙලා තියෙනවා. සමහරු එක පෙන්වන්නේ නැහැ. සමහරු hina වෙලා එක හංගනවා. තවත් සමහරු මම තනියම ඉන්න කැමතියි කියලා කියනවා. ඒත් ඇත්තටම ඒක තනියම ඉන්න ආසාවක් නෙවෙයි. ඒක ප්‍රතික්ෂේප වෙයි කියන බය. පොඩි කාලේ ඉඳන් අපිව හැදුවේ අනිත් අයගේ අදහස් ගැන හිතන්න. මිනිස්සු මොනවා කියයිද? ලැජ්ජ වෙන්න එපා, වැරදි කරන්න එපා. පොඩි කාලේ ඉඳන් අපි වැරදි කරන්න බයයි. ඒ නිසා ලොකු වුණාමත් අපි හිතන්නේ එක වැරද්දක් කළොත් හැමෝම අපිව විනිශ්චය කරයි කියලා. හැබැයි ඔයා කවදාවත් මේ ගැන හිතලා තියනවද? අද පාර යන මිනිස්සෙක්ගේ ඇඳුම ඔයාට හවස් වෙද්දි මතකද? අඩුම ගානේ ඒ වගේ මිනිස්සෙක් හම්බුණා කියලාවත් මතකද? ගිය සතියේ බස් එකේ යද්දී ඔයාට කෙනෙක් වැරදි වචනයක් කිව්වා. ඔයාට සතියක් ගියාම ඒක මතකද? නැහැ නේද? අන්න ඒ වගේ තමයි. අනිත් අයටත් ඔයා ගැන එච්චර හිතන්න වෙලාවක් නැහැ. හැමෝම ඉන්නේ තමන්ගේ ජීවිතේ ප්‍රශ්න එක්කම කාර්යබහුල වෙලා. ඒත් අපිම අපේ හිත ඇතුලේ හිර වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපේ ජීවිතේ ලොකුම හිරගය බිත්ති 4ක් නෙවෙයි. ඒ අපේම හිත. මොනවද අපි හදාගන්න බිත්ති? මට බෑ, මම හොදමදි, මිනිස්සු මාව පිළිගන්නේ නැහැ. මේ වචන ටික අපිව දවසින් දවස දුර්වල කරනවා. හැබැයි මතක තියාගන්න. විශ්වාසය කියන්නේ බය නැති කෙනෙක් වීම නෙවෙයි. බය තිබුණත් ඉස්සරහට අඩියක් තියෙන එකයි. ලෝකේ සාර්ථකම මිනිස්සු පළවෙනි දවසේ බය වුණා. පළවෙනි කතාවේදී ඔවුන්ගේ කටත් වෙවුලුවා. පළවෙනි ඉන්ටර්විව් එකේදී අත වෙවුලන්නේ නැති. කොච්චර ඉන්නවද පළවෙනි ව්‍යාපාරයත් අසාර්ථක වෙලා දියුණුව ඉහළටම ගියාය. ඒත් වෙනස එකයි. ඔවුන්ගේ බය නිසා නතර වුණේ නැහැ. ඔයා අද එක පුංචි පියවරක් ගන්න. අද මූණට හම්බෙන කෙනෙක්ට කට පුරා hina වෙන්න. අද හම්බෙන කෙනෙකුට good morning කියන්න. අද මීටින් එකකදී එක වචනයක් නැගිටලා කතා කරන්න. අද social media එකේ ෆොටෝ එකකට කමෙන්ට් එකක් දාන්න. මේ පුංචි දේවල් තමයි හෙට ලොකු ආත්ම විශ්වාසයක් බවට පත් වෙන්නේ. ජීවිතේ ලස්සනම අවස්ථා ගොඩක් ලැබෙන්නේ අලුත් මිනිස්සු අපිට හම්බුනාම, අලුත් අදහස් ඇහුනාම, අලුත් අත්දැකීම් ලැබුණාම. ඒත් ඔයා හැමදාම බය ඇතුළෙම ජීවත් වෙනත් ඔයාට ඒ ලෝකේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න. අද ඔයාට ලැජ්ජ හිතෙන දේ අවුරුද්දකින් ඔයාට hina යන මතකයක් වෙයි. අද ඔයාට අමාරුම දේ හෙට ඔයාගේ සාමාන්‍ය පුරුද්දක් වෙයි. ඒ නිසා බය කියන්නේ නවතින ලැබුණ හේතුවක් නෙවෙයි. ඒක ඉස්සරහට යන්න තියෙන අභියෝගයක්. ඔයාගේ කතාව තවම ඉවර නැහැ. ඔයාගේ හොඳම දවස් තවම ඇවිත් නැහැ. ඉතින් ඒ දවස්වලට යන්න නම් අද මේ බය එක්කම ඉස්සරහට අඩිය තියන්න. මොකද ජීවිතය වෙනස් වෙන්නේ බය නැති මිනිස්සුන්ගේ නෙවෙයි. බය තිබුණත් නතර නොවුණු මිනිස්සුන්ගේ. ඉතින් මේ වීඩියෝ එකෙන් වටිනා දෙයක් ඔයාගේ ජීවිතයටත් එකතු කරගත්තා නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ පණිවිඩය තවත් කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්න ෂෙයා කරන්න. ඉතින් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඔබේ ජීවිතේ පළමු වෙනස අදම පටන් ගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහින් එන්නම්. ඔයාට සුබදායි දවසක්.